මොකද සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් කම්පැනිත් එක්ක හැප්පෙන්න පුළුවන්. ඕන කෙනෙක්ට අභියෝගයක් කරන්න පුළුවන් කම්පැනියක්. ඒ කියන්නේ කෙනෙක්ට වගකීමක් ඇතුව තමන්ගේ අතේ තියෙන මුදලට තමන්ගේ මුදල සාධාරණ කෙනෙක් විදිහට වැඩ කරගන්න විත්මත් එකක් අහු වෙන්න. හයි ඔන්න ඉතින් පොඩි පණිවිඩයක් කරන් ආවේ මේ වාහනේ යන ගමන් තමයි කතා කරන්නේ. අපේ විත්ම සතියේ පැනේ පළවෙනි ජයග්‍රාහකයා කවුද කියලා අපි අනවුන්ස් කරානේ. පසිදු ලක්ෂාන්. ඉතින් හොයාගෙන යද්දී මේ අපේම ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්. ඒ නැත්තම් බෙදා හැරීමේ නියෝජිතයෙක්ගේ ගාව වැඩ කරන කෙනෙක් තමයි මේ පසිදු කියලා කියන්නේ. ප්‍රියන්ත ගටස් කොහෙද වැලිපැන්නනේ? ඔව්. ප්‍රියන්ත ගටස් වැලිපැන්න. ඉතින් අපි හිතුවා ප්‍රියන්ත ගටස් වැලිපැන්න ගාවට ගිහිල්ලාම පසිදුව හම්බෙලාම පසිදුරට තෑග්ග දෙන්න. දැන් අපි ගිහිල්ලා බලමු පසිදුව හම්බෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ අපේ පළවෙනි විත්ම සතියේ පැනේ ජයග්‍රාහකයා හොයාගෙන අපිට අලුත් තරම් නෙවෙයි. අපේ අවුරුදු ගානක කස්ටමර් කෙනෙක්. මේ අපේ විරාජුත් ඉන්නා මේ ඒරියා එකේ අලෙවි නියෝජිත මහතා. අපි යමු. කොහොම මේ පසිදු කියලා හොයාගෙන. Nah, itmakin orang ini tag itu tarang ඇවිල්ලා තියෙන පස්සේ. මේකට බලන්න. නොආ තමයි එන අපේ පළවෙනි සතියේ ජයග්‍රාහකයා. ඔන්න ඉතින් මේ ඉන්න අපේ පසිදු පළවෙනි විත්ම සතියේ පැනේ ජයග්‍රාහකයා දැන් ඔන්න තෑගි ටිකත් අරගෙන ඉන්නවා. පසිදු ඔයා ගැන පොඩ්ඩක් කියන්න. ඔයා කොච්චර කාලයක්ද මේ ෆීල්ඩ් එකේ? ඔයා කවුද? කොහොමද මේ දේවල් දැනගත්තේ? මුලින් ගැන මම පසිදු ලක්ෂයන් විත්ම පැනේ ජයග්‍රාහකයා පළවෙනි මම ඇවිල්ලා දැනට අවුරුදු 4මාරක් 5ක් විතර මේ ශේෂ්ත්‍රයේ නියල ඒ ගැන ගොඩක් දුරට පීලි යන වටින් ඇත්ත රූකින් ගටස් ඕන පැත්තක් ගැන දැන් දැනුවත් කියන ඉතින් ඒකත් එක්ක ඇවිල්ලා විත්මත් එක්ක ඉන්නවා. ඇත්ත කියන ප්‍රශ්නේ AI දාලාද ගත්ත උත්තරේ නැත්තම්? නෑ අවුරුදු 4ක් 5ක් ඉඳිද්දි හොඳ AI හොඳටම ඉතින් දැනුවත් මේ ශේෂ්ත්‍රයේ. ඇත්ත ඕගොල්ලොත් බලන්න මේ පසිදුගේ උත්තරේ ඒකේ එයාගේ ටච් එකක් තිබ්බයි උත්තරේ. AI ගහලා විතරක් එහෙම උත්තරයක් ගන්න බෑ. ඒක තමයි මම ආව තේරුවෙත් මට තේරුණා වාගේ මට සෙන්ස් වුණා උත්තරේ AI විතරක් නෙවෙයි ඔයාම ඔයාගේ අත්දැකීම් සහ දැනුම පාවිච්චි කරලා තමයි උත්තරේ අරන් තියෙන්නේ කියලා. පස්සේ ඉතින් අන්තිම වතාවට විත්ම ගැන මොකද කියන්න තියෙන්නේ? විත්ම ගැන කිව්වොත් තමයි ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් කම්පැනිත් එක්ක හැප්පෙන්න පුළුවන්. ඕන කෙනෙක්ට අභියෝගයක් කරන්න පුළුවන් කම්පැනියක්. ඒ කියන්නේ කෙනෙක්ට වගකීමක් ඇතුව තමන්ගේ අතේ තියෙන මුදලට තමන්ගේ මුදල සාධාරණ කෙනෙක් විදිහට වැඩ කරගන්න විත්මත් එකක් අහු වෙන්න. ලංකාවේ අංක එකේ ප්‍රොඩක්ට් එකක්. නම් thank you. අපි හම්බෙමු. හරි. thank you වෙනා. නම් ප්‍රසිද්ධ වගේ තවත් ජයග්‍රාහකයෙක් වෙන්න ඕගොල්ලොත් විත්ම සතියේ වෙනට උත්තර දෙන්න.